නේද? අද මේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරනවා ලොකු කුඩා දුප්පත් පොහොසත් වේදෙන් තොර හැම පක්ෂයකින්. ඒක තමයි වෙන්න ඕනේ. මම හැමදාම මේ පුටුවේ ඉන්න කියලා හිතනවා නම් ඒක ඉතාමත් වැඩි. දැන් අපි ඒක නිසා විශේෂයෙන්ම මේ සියලු දෙනා සුප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම දෙවනුව දෙවෙනි වතාවට අතනකල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන්නට මාව පත් කර ඉදුණු දමිත තලගස් මොටේ කොට්ටාසේ සියලුම ජනතාවට මගේ ප්‍රණාමය පුද කරනවා. ඒ අතරින් විශේෂයෙන්ම මා පදිංචි කුඹිටියාව ග්‍රාමයේ සියලු මගේ ඡන්දදායකයන්ට මම අතිවිශේෂ ප්‍රණාමයක් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. සුවිශේෂී ජයග්‍රහණයක් මට මගේ ගම්මානයේ ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව. ඒ වගේම තමයි අද මම මෙතන ඉන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්. එහි නායක මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමා මේ අවස්ථාවේ සිහිපත් කරමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කරලා ඒ පක්ෂය තුලින් නැවත ප්‍රාදේශීය සභාව නියෝජනය කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව ඒ වගේම මේ ජාතික සංවිධායක නාම රාජපක්ෂ මහත්මයා මම ඇතුළු අපේ හිරමාලේ ඉදාල්වර මැතිණිය ඉන්නවා මන්ත්‍රීතුමිය ඊළඟට අපේ ලෝකාත් වෙනකොට මන්ත්‍රීතුමිය ඉන්නවා අපේ දුමින්ද මන්ත්‍රීතුමා ඉන්නවා නීල මන්ත්‍රීතුමා ඉන්නවා අපි 5 දෙනෙක් මේ අතනගල් ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පත් කරන්න කටයුතු කරපු අතනගල්ලේ සියලුම ජනතාවටත් පොදුවේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික් නායක විදිහට කටයුතු කරන ඉන්දික අපේ මන්ත්‍රීතුමා හිටපු නිවාස සම්බන්ධ නැමෙතුමා ඉන්දික අනුරුද්ධ මහත්මයාට ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහින්ද රාජපක්ෂතුමාට ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අත්අඩංගුව කණ්ඩායම් නායක විදිහට කටයුතු කරන ලීල ගුණසිංහ මහත්මයාටත් මා සිහිපත් කරමින් අද අත්අඩංගුව ප්‍රාදේශීය සභාව තුළ මේ විදිහට හඬක් නගන්න මට ලොකු ශක්තියක් එදා ලබා දුන්නු එදා සභාපති විදිහට අද අපේ මම කටයුතු කරන අපේ පියන් සභාපතිතුමා මම විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ මම බොහෝ දේවල් ඉගෙන ගත්තු කෙනෙක් අපි බොහෝ වැඩ කරන්න. එතුමා අති විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්. අදත් මම හැමදාම ගමට යන්න පුළුවන් නම් ඒ එතුමා නිසායි අපි එතෙන්ට යන්නේ. නිසා එතුමාට මේ වතාවේදී මගේ ස්තුතිය පුද කරනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි දැන් අපි අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කමිටුවටපත් උනේ නැහැ. ඒක අපේ පක්ෂ තීරණයක් වගේ මගේ පෞද්ගලික තීරණයක්. මොකද මගේ රැකියාවත් එක්ක කමිටුව වගකීමක් බාර අරගෙන ඒ වගකීම ඉටු කරන්න බැයි නම් ඒක බාරගෙන තේරුමක් නැහැ. නමුත් ඔබතුමාට මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා ඔබතුමා ගන්න හොඳ තීරණවලට අපි පක්ෂ විදියට අපි 5 දෙනාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහයෝගය දක්වනවා. හැබැයි අනිත් පැත්තට ඔබතුමාගෙනුත් තියෙන්න ඕනේ. දැන් අපේ ඉන්නවා විපක්ෂයේ 23 දෙනෙක් ඉන්නවා. මේ 23 දෙනාටත් අර 23ත් මේ 52 ඇතුළේ ඉන්නේ. එතකොට අපේ පනත තියෙන ප්‍රාකාරව මේ 52ටම එක හා සමාන බලය වරප්‍රසාද මේ ප්‍රාදේශීය සභාව තුළ හිමි වේ යුතුයි. ඇත්ත කතාව ඔබතුමාලගේ අත්දැකීම අනුව. නමුත් අපි කියන මෙතන කවුරුත් දැනගෙන ආවේ නැහැ. මං ආවේ දැනගෙන නෙමෙයි. නේද? මේ මන්ත්‍රීතුමා කවුරුත් දැනගෙන නෙමෙයි ආවේ. හැබැයි තව ටිකක් කාලයක් ඔබතුමාලා ඔක්කොම දැනගන්නවා. වරදින්න පුළුවන්. නිසා වරදී හැබැයි වරදින තැන තියෙන්නේ හරියම. ඒ නිසා ඒක අත්දැකීම් වෙනකොට ඔබට හරියනවා. අපි සභාව අවුල් කරන්නේ නැහැ. අර අපේ මధుරංග මන්තුමා කෝ විදිහට මමත් දන්නේ විදිහට ඔබ මිනිස්සෙක් විදිහට බොහොම නිහතමානී මිනිසෙක් විදිහට අපි හඳුනාගෙන තියෙනවා. මේ ප්‍රාදේශීය සභාව තුලත් ඒ මනුස්සත් එක්කම සභාපතිකම ඉදිරියට පවත්වාගෙන ගියොත් අපි ඒකට අපේ උපරිම සහයෝගය අපි ලබා දීම කරනවා. කාන්තා නියෝජනයේ මේ අවස්ථාවේ අසුන්ගෙන වාඩි වෙලා ඉන්නවා. ඒ අසුන්ගෙන වාඩි වෙලා ඉන්න අපි විශේෂයෙන් කියන්න ඕනේ අත්නගල් ආසනයේ ඊවර අවුරුදු 5 තුළ අපේ සභාපතිතුමත් මේ අවස්ථාවේ හිටපු සභාපතිතුමත් ඉන්නවා සන්තෝෂයි. එතුමා ඉන්න අවස්ථාවෙම අපිට මේ ප්‍රකාශ කරන්න ලැබීම ගැන අපි කාන්තා හඬක් නගලා අපි ගොඩක් දේවල් කළා. කාන්තාව නියෝජනය කරමින් කාන්තාවට නම් මුහුණුවරක් දෙමින් 125 කෝටා එකක් හම්බ වෙලා අද අපි මෙතෙන්ට ඇවිල්ලා ඒ ඉන්නකොට අපේ සභාපතිතුමාගෙන් අපි ඉල්ලනකොට 2018 ඉඳන් අපිට ඒ ඉල්ලපු ඉල්ලීම් ලබා දුන්නා. ඉතින් කරු සභාපතිතුමනි කාන්තා නියෝජනයේට 12 දෙනෙක් ඉන්නවා. පක්ෂ විපක්ෂ ભેදයක් අපිට නැහැ. ඔබතුමාගේ පක්ෂයේද කාගේද කියන එක නෙමෙයි හේතුව.
අත්තරගල්ල ආසනයේ කාන්තා නියෝජනය වෙන සියලුම දෙනාගේ දුක් ගැනවිලි අපිට තමයි එන්නේ. ඒ හැම දෙයකටම ඔබ අහුම්කම් දෙන්න. ඔබගෙන් ඉල්ලන එකම ඉල්ලීමත් ඒ කාන්තාවන්ට යම් දෙයක් වෙනවාද එතන අපි ඉන්නවා.